මනකට මාවැස වුණ ශාන්තිපුර. Hello guys, අපි මේ ඉන්නේ නුවරඑළියේ උසම කන්දේ ගම්මානේ. ඒකද? මොකද්ද මෙහෙට කියන්නේ? ශාන්තිපුරද? ශාන්තිපුර. සීතලයිද? සීතල. ඈ? ඔව්. මිහිදුමෙන් වලාකුළු වලින් වැහිලා. මෙතන මලුත් තියෙනවා. වලාකුළු හැම තැනම වලාකුළු යන්නේ මේ පහලින්. හරිම සීතලයි. පාරේ මුතුරේ තියෙන ආපැත්තේ පාරක්. සීතලයිනේ. සීතලයි. වලාකුළු වලින් කන්ද වැහිලා. අන්න අරේ කන්ද තියෙනවා. අන්දට නගිමු. හොඳ උලම් පාර. මේ මල්ලලා මේ තියෙද්දි සීතලයි. හාවෙක් වගේ. ඒ 12ට හුල්මනකට මාවැස වුණ මම උත්සවයකට ගියා සින්දු කියන්න මට ආපසු යන්න ලැබුණා දාමේ 12ට මම බැහැලා පාරට ආපසු දුවන එකලට කළු බල්ලෙක් ඇඟට වැන්නනේ පුරාගෙන මට ශාන්තිපුර. ලොකු සීතලක් තියෙන මේ වෙලාවේ මේ අපි ඉන්නේ නුවරඑළියේ උසම ගම්මානේ ශාන්තිපුර ගම්මානේ තමයි අපි මේ වෙලාවේ ඉන්නේ. දැන් වෙලාව රෑ 11ට විතර ඇති. අපි නුවරඑළියේ විනෝද චාරිකාවක් ආවේ. දැන් මෙහෙ තමයි නතර වෙලා ඉන්නේ. තාමත්ම සීතලයි. මම හිතන්නේ සෙල්සියස් අංශක 14ක් 15ක් වගේ ඇති කියලා තමයි අපිට දැනගන්න ලැබෙන්නේ. තාමත් ලොකු සීතලක් තියෙන්නේ. වෙනස්ම විදිහේ මේ හැඟීමක් දැනීමක් තමයි විඳින්න ලැබෙන්නේ. ඉතින් ඔයාලත් එන්න මේ වගේ එකක් විඳින්න පුළුවන් මෙහි ශාන්තිපුර ගම්මානෙට. ඉතාමත් වෙනස්ම විදිහේ අත්දැකීමක් ලබන්න පුළුවන්. අපි තාම ඉන්නේ මේ නුවරඑළිය ශාන්තිපුර ගම්මානේ. දැන් වෙලාව උදේ 7ට විතර ඇති. ගොඩක් ලොකු සීතලක් තියෙන්නේ. හරියටම සෙල්සියස් අංශක 14ක් කියලා තමයි සටහන් වෙන්නේ. සෙල්සියස් අංශක 14ක උෂ්ණත්වයක් තියෙන්නේ. සාමාන්‍යයෙන් මුහුදු මට්ටමේ ඉඳලා අඩි 7000කට වඩා උඩින් තමයි මේ ගම්මානේ පිහිටලා තියෙනවා කියලා සඳහන් වෙන්නේ. ලොකු සීතලක් තියෙනවා. ඉතින් වෙනස්ම අත්දැකීමක් තමයි මේ නුවරඑළිය ශාන්තිපුර ගම්මානේට එන කෙනෙක්ට විඳින්න පුළුවන් වෙන්නේ. වලාකුළු වලින් වැහිලා තමයි තියෙන්නේ. කියන්නේ අපි ඉන්න මට්ටමට වඩා පහළින් තමයි වලාකුළු ගමන් කරන්නේ. ඈත තියෙන ගෙවල් ගම්මානය මුත් මේ වෙලාවේ පේන්නේ නැහැ. සමහර වෙලාවට වලාකුළු අඩු වුණාට පස්සේ පේනවා. දැන් පොඩ්ඩක් zoom කරලා පෙන්නන්න. ඉතින් පේන විදිය බලාකුළු ටිකක් අඩු වුණා. දැන් බලාකුළු ටිකක් අඩු වුණාට පස්සේ ඈත තියෙන ඒ ගෙවල් ඒ කඳු
ටික පේනවා ඔක්කොම. දැන් මේ වෙලාවේ මෙන්න බලාකුළු නැති වුණා. බලාකුළු නැත පේනවා අපිට. පාරේ වාහනයක් ලොරියක් යනවා පේනවා නේ. පාර තමයි මේ බලාකුළු වලින් මේ ප්‍රදේශය වැහිලා යන්නේ. දැන් උදේ 7:20ට විතර ඇති දැන් වෙලාව. සෙල්සියස් අංශක 14ක විතර උෂ්ණත්වයක් තියෙන ලොකු සීතලක් තියෙනවා. කවුරුත් එළියේ පේන නම් නැහැ. මිනිස්සු වැඩ කරනවා එළියට ඇවිල්ලා ඉන්නවා දකින්න නම් නැහැ ලැබෙන්නේ. අපි ඉන්න ස්ථානයේ පහලින් තවත් සංචාරක නිකේතනයක් පිහිටලා තියෙනවා මෙන්න මේ විදියට. මේ වගේ තත්ත්වයක් තමයි තියෙන්නේ මෙහෙදී. හරි සුන්දරයි. මේ ටිකක් සීතල තමයි දරා ගන්න අමාරු. නැවත වතාවක් දැන් මේ බලාකුළු වලින් වැහිගෙන එනවා මේ අපිට පේන ප්‍රදේශයේ සම්පූර්ණ බලාකුළු වලින් වැහිගෙන එනවා නැවත වතාවක්. ඔන්න අපේ අබිරු දැන් තමයි නැගිටලා තියෙන්නේ. සීතලේ ඉඳලා මොකදත් ඒ සීතලයි නේ? ඔව්. කොච්චර සීතලයිද? ගොඩක් සීතලයි. ගොඩක් සීතලයි. මේ තමයි අපේ ලවීෂා. මේ අපිත් එක්ක ආවේ නුවරඑළිය බලන්න. කොච්චර සීතලයිද? ඔන්න දැන් තමයි මේ ශාන්තිපුර ගම්මානයට ඉරේලිය ටිකක් වැටුනේ. ඒකත් විනාඩි 5ක්වත් තිබුණේ නැහැ. ඔන්න ආයි අඩු වෙනවා. මේ අපි ඉන්නේ ශාන්තිපුර ගමේ ඉඳලා බලනකොට මේ කොළඹ නුවරඑළිය පාර. එහෙම නැත්නම් නුවරඑළිය නුවර පාර ප්‍රධාන පාර පේන විදිය තමයි මේ. මම වීඩියෝ එක වයිඩ් කරන්නම් එතකොට හිතා ගන්න අපි ඉන්න තැන. ලස්සන view එකක් තමයි දකින්න ලැබෙන්නේ. ඔන්න දැන් තමයි අපේ සවිනු බබා නැගිටලා තියෙන්නේ. මේ ලෑස්ති වෙලා ඉන්නේ දැන් එයා ඇවිදින්න යන්න. කොහමද? සීතලයිද? ඊයරෑ කොහමද? ඊයරෑ සුපිරි. ඈ? ඊයරෑ සුපිරි. සුපිරි? සීතලේ වේවුණා නේද? ඈ? ඕ. කට ගාලා වේවුලන්න ගත්තනේ. ඈ? වලාකුළු මේද වැහිලා. ඈ? වලාකුළු වැහිලා. වැහිලා. ඉඳලා හිටලා අවුවත් වැටෙනවා මේ ශාන්තිපුර ගමට. මෙන්න මේ විදියට තමයි වලාකුළු පොඩ්ඩක් එහාට මෙහාට ගමන් කරනකොට පොඩ්ඩක් අවුව වැටෙනවා. ඉතින් හරි ලස්සනයි අවුව වැටිච්ච වෙලාවට. මේ වගේ ගෙවල් ගොඩක් තියෙනවා. ගොඩක් තියෙන්නේ ඉතින් මේ ගෙස්ට් හවුස් ඒ විදියට සංචාරකයන්ට ඇවිල්ලා නවතින්න හදපු තැන් තමයි ගොඩක් ඒවා තියෙන්නේ. සාමාන්‍ය මිනිස්සු ජීවත් වෙන දේවල් තියෙනවා. අපි ඉන්න තැන ඉඳලා මේ විදියට උඩ බැලුවා මෙන්න මේ උඩම ලොකු ගේකුත් තියෙනවා නේ. අවුව වැඩිච්ච නිසා දැන් ටිකක් පේනවා ඒක. ඒක ලස්සන ගයක් නෙමෙයි ඇත්තටම මට පේන්නේ හොටෙල් එකක් වගේ. ඔන්න ඉතින් ලොකු වෙලාවකට පස්සේ තමයි අවුව වැටුනේ. ඉර පායලා හැබැයි සීතලේ නම් අඩුවක් නැහැ පොඩ්ඩක්වත්. අපිත් එක්ක ආපු කට්ටිය දැන් ඔන්න
ඇවිදින්න යන්න ලෑස්ති වෙනවා. අපේ සවිනු බබා ලෑස්ති වෙලා ඉන්නේ ඇවිදින්න යන්න. ඔන්න දැන් නැවත ඉර වැහෙනවා. බලාකුළු වලින් වැහෙනවා. ඉතින් වැහුණු ගමන් මේ සාන්තිපුර ගමට අවුව වැටෙන්නේ නැහැ. අපි දැන් ඉන්නේ ඊගල් view point ශාන්තිපුර උඩට නගින ගමන් ඉන්නේ view point එකේ පළවෙනි ඩෙක් එක Sabi. Loko hulagang තියෙනවා. හරිම සරයි හුලඟ නා. point එකේ උඩටම ආවට පස්සේ මෙන්න මේ විදිහට තමයි වටේ පේන්නේ. Abiru. Savinu, me කොහෙද ඉන්නේ? Savinu. කොහෙද ඉන්නේ? View point. View point. View. නුවරඑළිය උසම ගම්මානේ.